හායි යාළුවනේ, ඔයාලට කොහොමද? ඉතින් අද අපි කතා කරන්නේ ලෝකයේ කිසිම කෙනෙකුට පැනලා යන්න බෑ කියලා හිතුව බන්ධනාගාරයකින් පැනලා ගිහින් අතුරුදන් වුණ අදටත් අභිරහසක්ව පවතින සිරකරුවන් 3 දෙනෙකුගේ කතාවයි. ඉතින් රැඳිලා ඉන්න ආරාධනා කරනවා මේ වීඩියෝ එකේ අවසානයේදී. මේ ලෝකයේ සැඟවුණු රහස් අප්‍රකට පුදුම දේවල් සත්‍ය සොයා යන ගමන හතර වටේ මේ සිදුවීම සිදුවන්නේ 1962 දී. අල්කට්‍රාස් කියන්නේ ඇමරිකාවේ සෑන් ෆ්‍රාන්සිස්කෝ බේ එකේ තියෙන දූපතක්. මේක ලෝකයේ ආරක්ෂිත බන්ධනාගාරයක් කියලා තමයි හඳුන්වලා තිබුණේ. මේ බන්ධනාගාරයේ හිටපු 3 දෙනෙක් තමයි මේ කතාවේ මේන් කැරක්ටර්. මොවුන් 3 දෙනා තමයි ෆ්‍රැන්ක් මොරිස්, ජෝන් ඇක්ලින්, ක්ලැරන්ස් ඇක්ලින්. මොවුන් සිරගෙදරට පැමිණ තිබෙන්නේ බැංකුව මංකොල්ලයකට වරදකරුවන් වීම නිසායි. මොවුන් සිරගෙදරදී සිරගෙදරින් පැන යාම සඳහා රහසිගත සැලසුමක් හදනවා. මොවුන් සිරමැදිරියේ බිත්තිය කඩාගෙන වාතාශ්‍රය කවුළුවක් ඔස්සේ සිරගෙදරින් එළියට මාර්ගයක් සාදා ගන්නවා. මොවුන් පැනලා යන්නේ නිකන් නෙමෙයි. සබන්, වැසිකිලි කණ්ඩා සහ කණ්ඩා එකතු කරලා මිනිස් හිස් රූප 3ක් හදනවා. ඒ ව්‍යාජ හිස් ඔවුන්ගේ ඇඳවලමක් තබනවා. දුරින් බලන කෙනෙක්ට පේන්නේ ඔවුන් තාමත් නිදාගෙන ඉන්නා වගේ. ඉන්පස්සේ ඔවුන් සදාගත්ත සිදුරෙන් සිරගෙදරින් එළියට එනවා. සිරගෙදරින් එළියට ආවට පස්සේ ඔවුන්ට දැන් තියෙන්නේ අන්තිම වැඩේ. ඒ තමයි මුහුද තරණය කරන එක. ඒ සඳහා ඔවුන්ට දැන් බෝට්ටුවක් අවශ්‍යයි. ඔවුන් සිරගෙදර රේන්කෝට් රබර් කොටස් සහ මැලියන් වර්ගය ටික හොල්කම් කරගෙන එකතු කරගෙන තිබ්බා. ඔවුන් එන විට ඒවා අද රැගෙන වෙත් තිබුණා. ඔවුන් ඒවා එක ටික සීල් කරලා ඇතුළට වාතය පුරවලා පාවෙන කුඩා බෝට්ටුවක් හදනවා. ඔවුන් මේ කුඩා බෝට්ටුව අරගෙන මුහුද මැද්දට පිටත් වෙලා තිබෙනවා. ඊට පස්සේ ඔවුන් ගැන කිසිම විශ්වාසදායක තොරතුරක් හම් වෙලා නැහැ. FBI එකෙන් කියන්නේ ඔවුන් මුහුද මැද්ද ගිරලා මැරෙන්නේ නැති කියලා. හැබැයි අභිරහස තියෙන්නේ මෙතනයි. ඔවුන්ගේ මලසිරුරක්වත් ඔවුන්ගේ බෝට්ටුවවත් කාටවත් හමුුනේ නැහැ. අදටත් ඒ රාත්‍රියේ ඇත්තට මොකක්ද වුනේ කියලා ලෝකෙටම අභිරහසක්. ඔබ හිතන්නේ ඔවුන් බේරුණාද නැත්නම් මුහුද ඔවුන් නැගිලා ගත්තද? ඔයාගේ අදහස කමෙන්ට් එකක් දාගෙන යන්න.